what's up guys? ඔයාද මේක තුලා ඉන්නේ Python lesson series එකේ වැදගත්ම lesson එකක් එක්ක. අපි කලින් lesson වල කතා කරේ variables ගැන, ඊට පස්සේ data type, data collections පිළිබඳව අපි කලින් lessons වලදී කතා කරා. ඔයා lessons බැලුවේ නැත්නම් මම පල්ලා description එකෙන් දාලා තියන්නම් playlist එකේ link එක. ඒකෙන් ගිහිල්ලා ඒ lesson ටික නරඹන්න. හරි. අද අපි කතා කරන්න යන්නේ Python භාෂාවේ වැදගත්ම lesson එකක් වන input සහ output. input functions මොනවාද, output functions මොනවාද කියලා අද අපි මේ lesson එකේදී කතා කරනවා. ඉතින් වැදගත් lesson එකක්. ඒ හින්දා skip නොකර මුල ඉඳලා අග වෙනකම් මේ වීඩියෝ එක නරඹන්න. input functions මම මුලින්ම මේ input functions පිළිබඳව explain කරලා ඉන්න. ඔයාලට මම දැන් මේ slide එක explain කරන්නම්. input functions කියන්නේ අපි අපේ program එකට දත්ත ආදානය කරගන්න තමයි අපි මේ input functions පාවිච්චි කරන්නේ. example එකක් විදිහට මම දැන් ඔයාලට මේක කියලා දුන්නොත් ඔයා හිතන්න ඔයා පාසලකට පද්ධතියක් හදනවා. ඒ පාසලට ඒ පද්ධතිය හදලා දුන්නට පස්සේ ඒ පාසලේ ඉන්න ගුරුවරුන්ගේ ළමයින්ගේ දත්ත ඇතුළත් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ දත්ත ඇතුළත් කරපු දත්ත අපිට අවශ්‍ය කරන දේවල් බැලීමේ හැකියාවකුත් තියෙන්න ඕන. ඉතින් ඒකට තමයි අපි මේ input output functions පාවිච්චි කරන්නේ. එතකොට input වලින් අපි කරන්නේ දත්ත ආදානය කිරීමත්, output function වලින් කරන්නේ දත්ත කියන්නේ user පරිශීලකයට පෙන්වීමයි. හරිද? දැන් ඔයාට බලන්න පුළුවන් ඉන්නේ පරිශීලකයට බලන්න පුළුවන් ඉන්නේ ආදානය කරන දත්ත. එයා දන්නේ මම මේකට මේ නම ආදානය කරා, මම මේකට මේ data එක ආදානය කරා කියන ඒව විතරයි පරිශීලකයා දන්නේ. ඒව සහ පරිශීලකයා දන්නේ පරිශීලකයට පේන දේවල් විතරයි. ඒ කියන්නේ කෝඩ් එක හරහා print කරලා එළියට පෙන්වන දේවල් විතරයි පරිශීලකයා දන්නේ. කෝඩ් එක run වෙද්දී කෝඩ් එක ඇතුළේ තියෙන coding එක කිසි දෙයක් පරිශීලකයට පෙන්වන්නේ නැහැ. ඉතින් පරිශීලකයට මේවා හදන පද්ධතිය නිවැරදිව පාවිච්චි කරන් යන්න නම් input සහ output functions ඉතාමත් වැදගත් වෙනවා. හරි, මම දැන් ඔයාලට පෙන්වන්නම් input function එක කොයි වගේද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ slide එකේ තියෙනවා කහ පාටින් input කියලා ලියලා වරහන් දෙකක් ඇරලා. මේක තමයි function එක. මේක හරහා තමයි අපි අරගන්නේ. හරිද? නමුත් මම ඊට පල්ලෙහා line එකේ කියලා තියෙනවා when we write it is always stored in a variables. ඒ කියන්නේ අපි මේක ලියද්දී අනිවාර්යයෙන්ම variable එකක ආදේශ කරලා variable එකක ගබඩා කරලා තමයි ලියන්නේ. දැන් ඔය හිතන්න මේ input function එක හරහා යම් කිසි දත්තයක් අරගන්නවා කියලා. ඒ අරගන්න දත්තය අපිට පාවිච්චි කරන්න නම් ඒක කොයි හරි තැනක store කරන්න, ගබඩා කරන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. එතකොට දැන් මේ අරගන්න data එක ඔයාලට සිද්ධ වෙනවා variable එකක ගබඩා කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ variable එකේ නම ඔයාලට ඒ data handle කරන්න. තේරුණාද? ඔයාලට බලා ගන්න පුළුවන් මම යටින් උදාහරණයක් දීලා තියෙනවා. x සමානයි input කියලා වරණක් කරලා. මෙන්න මේ විදිහට තමයි input function එක variable එකක ගබඩා කරලා ලියන්නේ. හරිද? හරි, මම දැන් ඔයාලට මේ function එක explain කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ function එක මම කොටස් තුනකට කඩලා තියෙනවා. 1 2 3 වශයෙන්. එකකින් මම අදහස් කරලා තියෙන්නේ variable එක. ඒ වගේ මම දෙකකින් මොකද පෙන්නන්නේ input function එක. මේක තමයි function එක. 3 කියලා මම අර වරහන් ඇතුලේ දාලා තියෙනව නේද? ඔයාට ඒ වරහන් ඇතුලේ පුළුවන් display වෙන message එක දාන්න. දැන් ඔයා මේ input function එක normal ලියලා වරහන් දෙක කරුවොත් නිකන් ආදානය කරන enter කරන්න විතරයි තනක් කියන්නේ. නමුත් user දැනගන්න බෑ මොකද්ද ආදානය කරන්න ඕන කියලා. user දන්නේ නැහැ මොකද්ද ආදානය කරන්න කියලා. ඉතින් user ආදානය කරන්න ඕන දේ display කරන්න පුළුවන්. enter your name, enter your age, enter your phone number. ඒ විදිහට display කරන්න ඕන message එක තමයි අපි උඩුකම ඇතුලේ මෙන්න මේ වරහන් දෙක ඇතුලේ ලියන්නේ. හරිද? example ටිකක් ඔයාලට යටින් දීලා තියෙනවා. x සමානයි input, enter your name. අන්න ඒ විදිහට ඔයාට මෙන්න මේ ආකාරයට දත්ත වාගේ ප්‍රෝග්‍රෑම් එකකට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙන කළු පාට කොටුවෙන් මම කියලා තියෙන්නේ ඔයා මේ input function එක කරා ලබා ගන්න සියලුම දත්ත string ස්වරූපේ වෙනවා. ඔයා ඉලක්කමක් මෙතනින් ආදානය කරගත්තත් ඒකත් string එකක් විදිහට තමයි හඳුනාගන්නේ. මම කියලා දෙන්නම් ඊළඟ slide එකෙන් කොහොමද ඉලක්කම් පූර්ණ සංඛ්‍යා ආදානය කරගන්නේ කියලා. මෙන්න මේ ආකාරයට තමයි පූර්ණ සංඛ්‍යා ආදානය කරගන්නේ.
ඒකට එකම වෙනසයි තියෙන්නේ මෙන්න මේ විදිහට int කියලා ඉස්සරහින් ලියනවා. int කියන ෆන්ක්ෂන් එක ඇතුළට ඔයාගේ අර සම්පූර්ණ ෆන්ක්ෂන් එක දානවා. මේ විදිහට int කියන ෆන්ක්ෂන් එකේ වරහන් ඇරලා ඒ int කියන ෆන්ක්ෂන් එකේ වරහන් ඇතුළට input ෆන්ක්ෂන් එක මම ගෙනල්ලා දාලා තියෙනවා. ඒතකොට මේ විදිහට ලිව්වොත් ඔයා ආදානය කරගන්න දත්ත වෙන්නේ පූර්ණ සංඛ්‍යාව 10 ඇතුළත් කරගත්තොත් 10 20 ඇතුළත් කරගත්තොත් 20. ඒතකොට මේකේ වචන ගම් නේම් එතකොට අකුරු ඇතුළත් කරගන්න බෑ මෙතන. දැන් ඔයා හිතන ස්ට්‍රින්ග් කෙනෙක්ගේ නේම් එකක් ඇතුළත් කරන්න මේ විදිහට මේක යූස් කරන්න බෑ. ඒතකොට ඔයා යූස් කරනවා කලින් මෙතඩ් එක. ඒකෙන් තමයි ස්ට්‍රින්ග් අකුරු ඇතුළත් කරගන්න. ඔයා හිතන ඔයාට කෙනෙක්ගේ වයසක් ඇතුළත් කරගන්න ඕනයි කියලා. එතකොට අර උල මේක ක්‍රම යූස් කරලා ඉලක්කම් පූර්ණ සංඛ්‍යා ඇතුළත් කරගන්න. මම හිතනවා ඔයාට දැන් ඒක තේරෙන්නේ නැති කියලා. මම ඔයාට ඉස්සරහට මේක ඇක්ටිවිටි එකක් කරා කියලා දෙන්නම්. ප්‍රැක්ටිකල් එකක් කරන ගමන් ඔයාට මම මේක කියලා දෙන්නම්. output function පිළිබඳව මේ විදිහට දන්න ඕනේ. output function එක කියන්නේ මොකද්ද? අපිට ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ යම් කිසි දෙයක් යූසර්ට පෙන්වන්න ඕන නම් මේ පෙන්වන්නේ output function එක කරා. අපි දන්නවා ඒක තමයි print function එක. print කියලා ලියලා වරහන් ඇතුලේ ඔයාට variable එකක් නම් print කරන්න ඕන. වරහන් ඇතුලේ variable එකේ නම දාන්න. ඔයාට යම් කිසි වචනයක් string එකක් නම් print කරන්න ඕන. උඩුකම ඇතුලේ string එක දාන්න. එතකොට ඒක print කරනවා. ඒ විදිහට තමයි අපි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන දේ පිටතට පෙන්වන්නේ. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් print function එක කරා තමයි අපි ප්‍රෝග්‍රෑම් එකේ යම් කිසි දෙයක් ප්‍රතිදානය කරන්නේ. අපි දැන් ප්‍රැක්ටිකල් එක්සාම්පල් එකකට ගිහිල්ලා බලමු කොහොමද මේ දේවල් කතා කරපු දේවල් කරන්න කියලා. හරිද? දැන් මම පොඩි ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නන්න. මම ඒකට මුලින්ම ගන්නවා ආදාන දෙකක්. ආදාන දෙකක් අරගෙන ඒ ගන්න ආදාන දෙක එකතු කරලා එකතුව print වෙන විදිහට මම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. හරිද? මම මුලින්ම nb1 nb2 කියලා variables දෙකක් හදාගත්තා. ඔන්න ඔය variable දෙකට තමයි මම input function දෙක ලියලා ඔය variable එකට තමයි මම ආදාන දෙක අරගන්නේ. දැන් මම කෝඩ් එක ලියන්නම්. මම ලිව්වා enter first nb කියන්නේ. ඒ කියන්නේ පළවෙනි නම්බර් එක enter කරන්න කියලා මම ලිව්වා. මම දැන් කියනවා දෙවෙනි නම්බර් එක enter කරන්න කියලා. මේක enter කරාට පස්සේ මේ ආකාරයට මම මගේ variable දෙකට ආදාන දෙකක් ඇතුළත් කරගන්න කෝඩ් එක ලිව්වා. ෆන්ක්ෂන් එක ලිව්වා. මම දැන් මේ දෙකෙන් මේ variable දෙකට ආදාන වෙන data දෙක, ඒ කියන්නේ සංඛ්‍යා දෙක එකතු කරන්න දැන් හදන්න. ඒ එකතුව ගොඩක් කරලා තියාගෙන මෙන්න variable එකක් හදනවා. total කියලා. total සමානයි. එතකොට මම මගේ දැන් සංඛ්‍යා දෙක තියෙන variable දෙකේ. එතකොට මේ variable දෙක එකතු කරා නම් හරියි. දැන් මෙතනදී වෙන්නේ අර variable දෙකේ තියෙන සංඛ්‍යා දෙක එකතු වෙනවා. print කරද්දි මම නිකම් total එක print කරන්නේ නැතුව message එකක් ඉක්මන් print වෙන්න හදනවා. print දැන් මේක ඇතුළේ මම variable එක total කියලා ලිව්වොත් එකතුවේ සංඛ්‍යාව විතරනේ print වෙන්නේ. නමුත් මට ඕනේ your total is කියලා සංඛ්‍යාව print වෙන්න. ඒකට මම පොඩි message එකක් type කරගන්න මුලින්ම. ඊට පස්සේ variable එක දානවා. මේ විදිහට මම දාලා මම කමාවක් දාලා variable එකේ නම ලියනවා total කියලා. දැන් මම මේ දේ ලිව්වට පස්සේ වෙන්නේ මම ආදානය කරන සංඛ්‍යා දෙක ඇතුළේදී process වෙලා එකතු වෙලා your total is කියලා ඒ සංඛ්‍යා දෙකට දාලා එකතුව print වෙන එක. මේ සරල කෝඩ් එකක් මේ වගේ සරල කෝඩ් වල ඉඳලා සංකීර්ණ කෝඩ් දක්වා වාට යන්න පුළුවන්. මම දැන් මේක රන් කරලා පෙන්නන්නම්. මම මගේ පළවෙනි නම්බර් එක එන්ටර් කරනවා. මම දෙවෙනි නම්බර් එක එන්ටර් කරනවා 400 කියලා. ඒතකොට එකතු වෙන්න ඕන 500 නේ. බලමු. ඔව් වර බලා ගන්න පුළුවන් your total is 500 කියලා print වුණා. මෙන්න මේ විදිහට තමයි අපේ කෝඩ් එක වැඩ කරන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් ඕන විදිහට කෝඩ් එක හැමයා කරලා එකතුව බෙදීම අඩු කිරීම එහෙම නැත්නම් වගේ ඒ කෝඩ් අරන් එක එක විදිහට print වෙන්න හදලා ඔයාලට කැමති ප්‍රෝග්‍රෑම් මේ විදිහට ඩිසයින් කරන්න පුළුවන්. මම ඕනනම් දැන් තව එකක් කරලා පෙන්නන්නම්. දැන් මම කරන්න හදන්නේ මුලින්ම ආදානය කරන්න කියන එයාගේ පළවෙනි නම. ඊට පස්සේ මම ආදානය කරන්න කියන එයාගේ දෙවෙනි නම. එයාගේ පළවෙනි නමයි දෙවෙනි නමයි ආදානය කරාට පස්සේ මම මැසේජ් එකක් print කරනවා හදලා hello
වෙල්කම් කියලා අරගේ පළවෙනි නම් මුලින්ම print කරලා ඊට පස්සේ අගට දෙවෙනි නම ගානට සම්බන්ධ වෙලා print වෙන්න. හරිද? වෙන වෙනම ආදානය කරගත්තට එකට නම print වෙන්න තමයි මම දැන් හදන්නේ. name කියලා variable එකකට මම දැන් function එක ලියනවා. input function එක මෙතනදී ලියන්නේ in function එක ඇතුළට input function එක දාන්න නැහැ. මොකද මට කෙලින්ම අවශ්‍ය කරන්නේ වචනයක් හින්දා. හරි මම දැන් variable දෙක නම් හදාගත්තා. දැන් මම මේ හදාගත්ත variable දෙකට අර message එක print වෙන වෙන variable එකක මම අර message එක හදා ගන්නවා. හරි මම දැන් message එකත් වෙනම variable එකක ගබඩා කරගත්ත msg message කියලා. හරිද? මම දැන් අර නම් දෙක එකට එකතු කරලා වෙනම variable එකක් ගබඩා කරගන්නවා. full name කියලා variable එකක් හදාගත්තා. දැන් ඒකට තමයි මම අර variable දෙකේ නම් දෙක එකට එකතු කරන්න හදන්නේ. මම ඉතින් ඒකට බලන්න පුළුවන් name කියන එකයි l name කියන එක එකට එකතු කරන්න. දැන් මම මේ විදිහට n name එකයි l name එකයි එකට එකපාරම එකතු කරොත් එන්නේ මම මුලින් enter කරා කියනකො කමල් කියලා ඊට පස්සේ පෙරේරා කියලා enter කරා කියනකො කමල් පෙරේරා කියන එක එකට තමයි print වෙන්නේ. හිස්තැන නැතුව මම ඉතින් මෙතනට හිස්තැන තියලා තමයි ඊළඟ variable එක එකතු කරගන්න ඕන. මම මේ විදිහට හිස්තැන තියාගත්තා. ඒතකොට නම් දෙකේ මැදට මම හිස්තැන එකතු කරගෙන තියෙනවා. දැන් මම print කරනවා මුලින්ම message එක ඊට පස්සේ full name එක. message කියලා කමාවක් දාලා තමයි ලියන්න ඕන. හරිද? හරි අපි දැන් කෝඩ් එක ලියලා තියෙන්නේ. දැන් run කරලා බලමු. මම දැන් මගේ පළවෙනි නම enter කරනවා. ඊට පස්සේ මට කියනවා මගේ අන්තිම නම enter කරන්න කියලා. ඊට පස්සේ මම බලාපොරොත්තු වුණා වගේම කෝඩ් එකේදී hello welcome කපීස් ඔබේ ගුණවර්ධන කියලා එකටම print වුණා. මේ විදිහට ඔයාලට කැමති විදිහට ආදාන අරගෙන process කරලා ලස්සන output නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාට මම දැන් පොඩි activity එකක් දෙනවා. ඔයා කරන්න ඕන කෙනෙක්ගේ voice generate කරන්න පුළුවන් system එකක් හදන්න. මුලින්ම යාගේ නම ආදානය කරගන්න. ඊට පස්සේ යාගේ birthday එක ආදානය කරගන්න. process එක දැන් තනියෙන් හිතලා කරගන්න ඕන. ඒ කියන්නේ යාගේ නම මුලින්ම print වෙන්න ඕන. එයාගේ නම hello එයාගේ නමයි print වෙලා hello කසුන් නම් hello කසුන් your age is කියලා ආයෙත් message එක print වෙලා ඊට පස්සේ එයාගේ age එක එයාගේ වයස birthday එකකින් අරගෙන calculate වෙලා print වෙන්න ඕන. ඒ විදිහට හිතනවා තනියෙන් code එකක් හදන්නේ ඒ output එකේ එන්න හදලා වයි code එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔය කෝඩ් එක හරිනම් හරි කියලා කියන්න. වැරද්දක් තිබ්බොත් මොකක් හරි තිබ්බොත් මම ඔයාලට ඒක පෙන්නලා දෙන්න. කෝඩ් එක ලියන ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාට පුළුවන් ලේසි ක්‍රමයකින් ලියන්න.